හැමෝම දන්න කටුවනෝදා ශාකය ගැන තමයි අද රිවිව් එක කරන්න හදන්නේ. කටුවනෝදා ගොඩක් දුරට පළතුරක් විදියට තමයි භාවිතා කරන්නේ. නමුත් කටුවනෝදා ශාකයේ පංචාංගයම ආයුර්වේද ඖෂධ සඳහා භාවිතා කරනවා. මෙය විටමින් C බහුල පළතුරක් වන අතර පොටෑසියම්, පොස්පරස්, සෝඩියම්, මැග්නීසියම් යකඩ වලින් සමන්විත වන අතර කටුවනෝදාවල පිළිකා නාශනය කරන ගුණ, බැක්ටීරියා වෛරස් නාශනය කරන ගුණ මෙන්ම දියවැඩියාව පාලනය කිරීමේ හැකියාවද පවතිනවා. ඉන් පැසුණු කටුවනෝදා ගෙඩියක් කුඩා කැබිලි වලට කපා තද අව්වේ වේලා කුඩු කර උණුසුම් තේමානයන් ලෙස භාවිතයට ගැනීමට පුළුවන්. කටුවනෝදා ශාකයේ පත්‍ර හොඳින් වේලා කුඩු කර එයද තේ පානයන් ලෙස භාවිතයට ගැනීමට පුළුවන්. මෙය දියවැඩියාව, මුත්‍රාශිත රෝග එනම් මුත්‍රදාහ වැනි තත්ත්වයන් සඳහා දිනකට වරක් භාවිතයට ගැනීමෙන් එම තත්ත්වයන් මගහරවා ගැනීමට පුළුවන්. නමුත් ගර්භනීය කාන්තාවන්, අධිරුධ පීඩන තත්ත්වයෙන් පෙළෙන රෝගීන් මේ භාවිතයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම අනිවාර්ය වේ. එහෙනම් ඊළඟ දවසේ තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.